හෙමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. Hi buddies, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. So අපි ගියා St. Anne's Church තලවිල. ඉතින් ගොඩක් අය දන්න තරම්නේ තලවිල පල්ලිය කියන්නේ. ඉතින් අපි ගියේ weekday එකක නිසා කවුරුත්ම හිටියේ නැහැ. අපි විතරයි හිටියේ. අපි නිදහසේ ආඥා කරලා ෆොටෝස් ගහලා ටිකක් වෙලා පල්ලියට වෙලා හිටියා. ඉතින් තලවිල පල්ලිය ගියාම මම යන්න ආසම තැනක් තමයි මේක. ඉතින් ගිහින් තියෙන අය දන්නවනේ මොකද මෙතන තියෙන්නේ කියලා. සනසියා වතේ මවා පිනිසිතේ කවුරුත් නැති හින්දා අපි ගොඩක් වෙලා පල්ලියට වෙලා හිටියා. මේ දවස්වල වැස්සනේ. හැබැයි ওই වෙලාවේ නම් පායලා තිබ්බේ. සැරෙන් සැරේට තමයි වහින්නේ. හැබැයි අද අපි පල්ලියේ ඉන්න වෙලාවේ නම් හැම වැස්සක් ගියේ නැහැ. හරි ලස්සන පරිසරයක තියෙන ලස්සන පල්ලියක් තමයි තලවිල පල්ලිය කියන්නේ. ඉතින් කවුරු හරි ඉන්නව නම් තලවිල පල්ලිය ගියේ නැති යන්න මිරකල්ස් මාර විදිහට තියෙන පල්ලියක් තලවිල පල්ලිය කියන්නේ. ඉතින් දැන් අපි යන්න පිටත් වුණා. හැබැයි ගෙදර යන්නේ නැහැ. හැම කෙනෙක්ම තලවිල පල්ලිය આવොත් අනිවාර්යෙන්ම යන තැනක් තමයි කැලේ පල්ලිය කියන්නේ. ඉතින් අපිත් දැන් යන්නේ කැලේ පල්ලියට. අපි දැන් ආවා කැලේ පල්ලියට. ඉතින් එහෙත් කවුරුත්ම හිටියේ නැහැ. අපි විතරයි හිටියේ. ඉතින් අතුරට ගිහින් අපි යාඥා කරලා ටිකක් වෙලා එතන වෙලා හිටියා. මේ දින කැලේ පල්ලියේ එළිය මාරම ලස්සනයි. බැලු හැමතැනම තියෙන ගස්. ඉතින් ඔයාලත් තලවිල පල්ලිය යනවා නම් අනිවාර්යෙන් මෙන්න කැලේ පල්ලියටත්. හරි ලස්සන පල්ලියක්. ගොඩක්ම මේක විඳින්න පුළුවන් සෙනග නැති දවසක આવොත්. ඉතින් ඔයාලත් එනවා නම් සෙනග නැති දවසක එන්න. එතනට වෙලා ඉද්දී යාළුවෙක්ව හම්බුණා මට. මේ ඉන්නේ යාළුවා. එතන යාළුවා නෙමෙයි යාළුවෝ ගොඩක් හිටියා. ඉතින් එයාලා එක වෙලාවක නම් පොඩ්ඩක් වසයි. ඉතින් අපි යන පුත්තරන් රෝඩ් එකේම තියෙනවා තව චර්ච් එකක්. ගුවඩලූපේ චර්ච් කරිකට්ටිය. ඉතින් ඒකත් මාර ලස්සන චර්ච් එකක්. ඒ වගේම මිරකල්ස් මාර විදිහට තියෙන චර්ච් එකක්. ඉතින් ඔයාලත් පුත්තරන් රෝඩ් එකේ කොහේ හරි යනවා නම් ඒ චර්ච් එකටත් ඇවිල්ලාම යන්න. පුත්තරන් රෝඩ් එකේ යද්දි පාරේ අයිනෙමයි තියෙන්නේ. අපි ආයේ ගෙදර එන්න පිටත් වුණා. මගෙන් අපි ලන්ච් එකක් ගත්තා. අපි එද්දි නම් මග සෑහෙන්න වැස්සා හයියෙන්. අපි එද්දි ආවේ බීච් රෝඩ් එකේ. බීච් එක නම් මේ දවස්වල මාරම සැරයි. අදට මම vlog එක ඉවර කරනවා. මෙච්චර වෙලා මගේ vlog එක බලන් ඉඳපු ඔයාලා හැමෝටම ආදරේ. ඒ වගේම thanks. ඉතින් අලුත් vlog එකක් අරන් එනකල් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. Bye.